එකනෙක් මට WhatsApp message එකක් දාලා තියෙනවා සර් බයෝ වලින් පස්සේ යන්න පුළුවන් pathways ටික මොනවද කියලා දෙන්න කියලා. ඔව් ඇත්තටම ඒක හොඳ දෙයක්. ඔයාලා දැම්ම දැනගන්න එක. දැන් අපි යුනිවර්සිටි යන කාලේ නම් යුනිවර්සිටි එකට යන කාලේ ඇත්තටම යුනිවර්සිටි එකට ගියාට පස්සේ තමයි දැනගත්තේ බයෝලොජි කියන සබ්ජෙක්ට් එක අපි A level වලට කරාට පස්සේ බයෝලොජි කියන සබ්ජෙක්ට් එක ඇතුලේ අපි යුනිවර්සිටි එකට ගියාට පස්සේ මොකක් හරි ඩිග්‍රී එකකට ඒ හැම පාත් එකකම සෑහෙන ඉස්සරහට යන්න පුළුවන් දේවල් තියෙනවා කියලා. දැන් අපි A level කරන කාලේ අපි ගොඩාක් වෙලාවට දකින්නේ මෙඩිසින් යන්න ඕනේ තමයි. හැබැයි අපේ A level ලියන මේ 50000කට වඩා බයෝලොජි කරපු සෙට් එකට A level වලින් පස්සේ මෙඩිසින් යන්න පුළුවන් සම්භාවිතාව තාම අඩුයිනේ. ඒතකොට අපි මෙඩිසින් විතරයි දකින්නේ. හැබැයි මෙඩිසින් යන එකට ගොඩාක් කැමතියි. ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙඩිසින් යන්න බැරි වුණා කියලා A level වල බයෝ කරපු කෙනෙක්ට කවදාවත් ජොබ් එකක් නැති වෙන්නේ නැහැ. හොඳ ජොබ් එකක් නැති වෙන්නේ නැහැ. ඒ වගේම এডুকেෂන් ප්ලැට්ෆෝම් එක ගත්තාම මාර දුරක් යන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නිකන් අපි හිතමු බයෝලොජි බොටනි වලින් කරන්න ඩිග්‍රී එකකට ගියා කියලා. එතකොට බොටනි වලින් ඩිග්‍රී එකක් කරපු කෙනෙක්ට එතනින් එහාට මාස්ටර්ස් ඕන තරම් තියෙනවා. PhD ඕන තරම් තියෙනවා. ලෝකෙ කොච්චර බොටනි වලින් PhD කරපුවා ඉන්නවද? ඒ කට්ටියගේ ලෝකේ තත්ත්වය ගැන හිතා ගන්නත් බෑ. දැන් මම ෆාමසිටිකල් සයන්සස් ඉගෙනගෙන තියෙනවා සෑහෙන දුරට. ඒකට මම මෙඩිසින් ගැන ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. ඒකට මෙඩිසින් ගැන ඉගෙන ගන්නකොට මම ප්ලාන්ට් ගැන, සත්තු ගැන, සත්තුන්ගෙන් හදන මෙඩිසින්, ප්ලාන්ට් වලින් හදන මෙඩිසින්, ඒතර මෙඩිසින් ඩෙවලොප්මන්ට් එක ගැන, ඩ්‍රග් ඩිස්කවරි ගැන, මොලිකියුලර් ඩොකින් කියලා වෙනම සබ්ජෙක්ට් එක මේවා හැමදේම මම ඉගෙනගෙන තියෙනවා. මගේ PhD එක මොලිකියුලර් ඩොකින්. ඒ කියන්නේ ලෝකේ තියෙන අමාරුම PhD වර්ග වලින් එකක්. ඒ කියන්නේ ඩ්‍රග් ඩිස්කවරි වල ඩ්‍රග් එකක්, මෙඩිසින් එකක් අපේ ඇඟේ බැඳෙන්නේ කොහොමද කියන එක තමයි සරලවම කිව්වොත් මම පස්සේ කියලා දෙන්නම් ඔබ. එතකොට එතනදී මම දැකපු සහ මම ඉගෙනගත්ත ගොඩාක් අය සයන්ස් වලින් වෙන මෙඩිසින් නොවන ෆීල්ඩ් වලින් ගිහිල්ලා මෙඩිසින් ගැන ඉගෙනගෙන දැන් තාමත් ඉහළ තැන් වල ඉන්නවා. ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා මාර ක්වොලිෆයිඩ්. ඒතකොට දැන් මම ඒ කතාව කිව්වේ ඔයාලා හිතන්න එපා මෙඩිසින් විතරයි තියෙන්නේ කියලා. ඒතකොට අපිට සයන්ස් ස්ට්‍රීම් එකෙන් ගියාම ලංකාවේ තියෙන බැංකු පද්ධති වල වැඩිපුරම ඉන්නේ බයෝ කරපු අය. හරිද? ඊළඟට මම කියන්නේ කැම්පස් යනවට අමතරව තව ඔයාලා ලෝ ඩිග්‍රී කරනවා බලන්න ඕපන් යුනිවර්සිටි එකේ වුණා LLB ඩිග්‍රී එකේ වැඩිපුරම ඉන්නේ සයන්ස් කරපු අය. ඊට අමතරව මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්සෑම්ස් තියෙනවා වැඩිපුරම පාස් වෙන්නේ සයන්ස් කරපු අය. ඊළඟට ගත්තොත් එහෙම ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් වැඩිපුරම ඉන්නේ සයන්ස් කරපු අය. ඊට අමතරව ෆැක්ටරිස් වලට ගියොත් ෆාමසිටිකල්ස් වෙන්න පුළුවන්, ඊළඟට ෆුඩ් වෙන්න පුළුවන්, ඊළඟට තව කෙමිකල් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තත් එහෙම වැඩිපුරම ඉන්නේ බයෝ කරපු අය. ඒ නිසා මේ ෆීල්ඩ් එක කියන්නේ මහා විශාල ෆීල්ඩ් එකක්. ඒ නිසා බයෝ කරලා සබ්ජෙක්ට් තුන පාස් වුණා. S3ක් ගත්තත් හොඳ පාත් එකක යන්න පුළුවන්. හරිද? එතකොට A 3ක් A 2යි B එකක් A 1යි B 2ක් වගේ හොඳ රිසල්ට් එකක් ගත්තොත් එහෙම නැත්නම් A B C ගත්තත් හොඳ රිසල්ට් එකකට ගියොත් එහෙම අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න පුළුවන්. මම ඉස්සරහට එක එක පාත්වේස් කියලා දෙන්නම්. මම මේ ෆීල්ඩ් එකේ ගොඩාක් පාත්වේස් දැකපු සහ ඒ ෆීල්ඩ් වල වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මම ඔයාලට ඒවා ඉස්සරහට හිමීට කියලා දෙන්නම්. බයෝ වලින් යන්න පුළුවන් පාත්වේස් ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා ඔයාලට දෙන්නම්. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් සහ වටින දෙයක්. ගොඩක් අය දන්නේ නැහැ බයෝ කරාම මෙඩිසින් යනවා, ඩෙන්ටල් යනවා, නර්සින් යනවා, එහෙම නැත්නම් මොලිකියුලර් යනවා. ඔයගේ කීපයයි දන්නේ. එතනින් හට දන්නේ නැහැ. සහ ඒවයි පුළුවන් අපි පාත් එකේ පුළුවන් තරම් try කරමු. ඒවයි job opportunities, ඒවා කොයි වගේ තැන්වලද position වෙලා තියෙන්නේ, salary scale මොනවද, ඒවත් ඉස්සරහට කතා